ඔයාලට මම දන්නවා මේ දවස් ටිකේ කාලගුණය එක ඔයාලා එක ගැටලු වලට ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ඔයාලා සෞඛ්‍ය රැක ගන්න. ඒක තමයි ඉස්සරහා මුලින්ම කියන්න ඕනේ. අනිත් එක මම මේ එන්නේ හිටියේ නෑ. ඉතින් මං හිතුවා මම දෙයක් කතා කරද්දී පුරනාන්දුව මේ පිළිබඳව ඒ අත්‍යාගේ මතය දීලා නිකන් නේද මිනිස්සෙක් වගේ මේ ඒ කියන්නේ මෙම කියන්න බෑනේ. ඉතින් ඇත්ත නිසා ඇත්ත නිසා මම වටෙන් ගොඩෙන් පිටින් ගහනවා. ඉතින් පව් මේ මං කියන්නේ දැන් මේ නාලාගිරි වගේ මෙයා ඇවිස්සලානේ යන්නේ කොහොමද මල්ලේ පොල් කේස් එකක් වෙලා තියෙන්නේ. ඇත්තටම මම මේ වීඩියෝ එකෙන් හොඳට බලන්න. කුක්කොටි කටයි මැක්කොටි කටයි කියන්නේ පේජ් එකෙන් ගහලා දෙන්නේ ෆුල් නිකන් යන් සිඟිතියාතල්. හරිද මම මේ අවුරුදු 22ක මේ මගේ කලාලෝකේ ඉඳලා මම මඩ කාලම එක්ස්පීරියන්ස් එකකුයි ඔයාලගේ මෝඩකමයි මේ මෙතන හැප්පෙන්නේ ගැටෙන්නේ. ඉතින් ඒක චුට්ටක් පරිස්සමෙන් කමෙන්ට් එකක් කරලා දාන්න පොඩ්ඩක් දාගන්න. අනිත් එක තමයි තව තියෙනවා කියන්න හැබැයි මම වීඩියෝ දෙක තුනකින් යනවා. මොකද මම මෙතනට බැස්සේ මම යපෙන්නේ දැන් මම යපෙන්නේ මේ ගායනෙන් නෙමෙයි. මාව ගන්න එපා කවුරුත්. හරිද? මාව ඕනේ නැත්නම් ගන්න එපා. හැබැයි මම ඇත්ත කියන එක මම නවත්තන්නේ නැහැ. මොකද මාව ගන්න එපා. මාව ගන්න ඕනේ දැන්. මෙයාලා මේ කියන විදිහට මට වැඩ නැහැ, මට ඉල්ලුම නැහැ, ඔක්කොම කියවනානේ. ඉතින් මාව ගන්න එපා කවුරුත්. හරිද? ඕන්න දිය ගන්න එපා. නමුත් මේ අසාධාරණක තවමත් එයාලගේ මේ රැකියාව එයාලා බිල් ගෙවන්න තියෙනවා, ළමයින්ට කන්න දෙන්න තියෙනවා. අර පුක්කා කිව්වේ ඌදර කාලා බීලා ඉන්නේ මේ අපේ රොසාන් අයියා හින්දා කියලා. හරිද? ඔය පොරටොක් දෙනවල චුට්ටක් හිතන්න. අනිත් මිනිසුන්ට උඹලා කරන්නේ ජරා වැඩේ. උඹලා විතරද හොඳට කාලා බීලා ඉන්න ඕනේ. නිකන් ගොම් ටොක් දීලා නිකන් මඩ උඹලා තමයි යකෝ මඩ කරියෝ. හරිද? ඔය එනකොට නිකන් මීඩියාවක් ඉස්සරහා කැමරාවක් වීඩියෝ එකක් ඔන් කරගෙන දෙන පොරටොක් දෙtti පොඩ්ඩක් කල්පනා කරන්න. හරිද? ඉතින් ඕක කරන්න පුළුවන් එකම නසරාණිය තමයි මම ඒ chance එක ගත්තා. මම මීඩියා වල හිටියේ නැහැ නේ, සෝෂල් මීඩියා හිටියද? ඇවිල්ලා අවුරුදු දෙකයි. යකෝ ඊට කලින් ආවනම් මම එහෙනම් පොරනාන්දු කෙනෙක් අද නැහැ මේ වෙනකොට. හරිද? එහෙනම් මිනිසුන්ට සාධාරණ යුක්තිය කියලා එන අවුරුදු 4කට 5කට කලින් පොරා දන්නේ නැහනේ. ඇත්තටම මම සතුටු වෙනවා මම සෝෂල් මීඩියා ආපු ගමන් මේක කියන්න බැරි සෙට් එකකට. ඉතින් එන්න බය වෙන්න එපා. මගේනේ රෙදි ගලවන්නේ මම කලාකරුවන්ට කියන්නේ ඇවිල්ලා ඔයාලගේ වොයිස් එක කියන්න. ඔයාලගේ ඇත්ත කියන්නේ මේක තමයි එකම chance එක. ඇත්ත කියලා හරි පැත්ත කියත් හරි අඩු ගන්න ඕගලන්ට සතුටෙන් නිදා ගන්න පුළුවන්. ඕක හිතේ තද කරගෙන විදවන්න එපා. මම ඉන්නවා ඔයාලත් එක්ක. මම මේ පන්දව නිවන්නේ නැහැ ඉස්සරහ එනවා CID යනවා හරියනවා. යකෝ මං හොරෙද්ද? මම කියන්නේ මං හොරෙන්නේ නෙමෙයි. ඇත්ත මේ කතා කරන්නේ. මිනිස්සු දන්නවා පප්පට ගියා ගන්න බැරි නම් අහතුරින් එන පප්පලට මං කියන්නේ ඕන මගුලක් කියා ගන්න. ඇත්ත ඒකයි. හරිද? මම මා සම්මාන ගත්ත මහප්‍රාණ යකෝ වේස ගෑනු කියලා කියන මට මගේ වයසත් ගාවගෙන මං තමයි දැන් නා කිච්චි අර කිච්චි මේ කිච්චි බෝල් කිච්චි ගන්නවනේ. උඹලගේ පවුල් වල තින්නවා මගේ වයසේ අම්මලා ඉන්න අක්කලා ඉන්න උන්ටත් ඔය උඹලා ගහන්නේ ඌව තමයි. හරිද? රැලි වෙලාද අර වෙලාද මේ වෙලාද අනිත් එක ඔය පොරනාන්දු වෙනවනේ ඌ හිතන්නේ මූ මැරෙන්නේ නැහැ කියලා. යකෝ උඹත් ඕකට ඔච්චර මෙච්චර දඟලන්නේ වීඩියෝ එක දාලා ළමයින්ට පොද්දේනවා වෙන්නනවා. මම දැක්ක ශානකයකට ගිහලා යකෝ තෑග්ගක් දෙනවා රැප් කරලා දීපන්. උතලා දීපන්. හරිද? මිනිස්සුන්ට දැනගන්න ඕනේ ඇයි මේ? නිකන් ගොන් ආදල් දීලා තවත් වැටි නාලා ගිරි යතා වගේ මූ දුවනවා වටේම දුවනවා. ඇයි? අපි තාම එක තැන මගේ එක තැන නිකන් මම නිකන් උඹලා දෙන ආත බලන්න මම විතරනේ මේ කලාකාරයෝ ඔක්කොම බලන්නේ. උඹට පාව උඹලා මහන්සි නැද්ද? හති නැද්ද? ඇත්ත කියනකොට ඔන්නම තමයි රිදෙනවා. බය වෙන්න එපා. මං ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. රූනි බ්‍රෝ thank you so much respect වාට. අනිත් කලාකාරයෝ තාම thank you respect වාට. ඒකට තමයි මමත් බැස්සේ. ගේම නම් ගේම තමයි. ජින්ජර් ස්ටයිල්